රජි බාවගේ සරුන්නේ කරන් තමයි යන්නේ. අමතුවා මොකද හිතන්නේ? ඔය ඉතින් හැමදාම ලස්සන. යාක් නේ. ඔව්. නාට්‍යයට සතුටු වුණාට වැඩි ඒකයි ඉතින් මේ වගේ අවස්ථාවක් ලස්සන ලොකේෂන් එකක් මම ගොඩක් සන්තෝෂයි මොකද ඊගාට ටික හදන්නේ අපේ ගෙවල් වලට. මේක තමයි මචං පළවෙනි ලොකේෂන් එකේ ඉස්කෝලේ කතාව. ඉස්කෝලේ කතාවේ පළවෙනි ලොකේෂන් එක අපි කීප දෙනෙක් ඉන්නේ. ඔයාලා මම මේ ලොකේෂන් එකට අද තමයි ආවේ. මම එන්නේ හින්දා කපිලවා. කඩවණ්ඩි ලොකේෂන් එක ඉවරයි. අතන තිබ්බ රංජි මාමගේ කඩේ ඉවරයි. අපි දෙන්නගේ මාළු ලෑල්ල මෙතන තිබිච්ච මාළු ලෑල්ල ඉවරයි. ශ්‍රීමාල් අපි ජීවිතේනේ. ඔව් අපි ඉස්කෝලේ අපි ඉතින් කොයිතරම් යන්න බෑ නෑ. කාලේ අවුරුදු 5ක් එකතු වෙලා මාර වින්දනයක් ගන්න පුළුවන් මෙතෙන්ට ආව.